Hi, welcome back to my YouTube channel. දැන් මගෙන් අහලා තිබ්බා විග් එක කොහෙන්ද ගත්තේ ඊට පස්සේ බෑන්ඩ්ස් කොහෙන්ද ගත්තේ එහෙම කියලා. විග් එක මට හම්බුනේ ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් එකෙන් ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඇත්තටම කියනවා නම් මාරම සතුටුයි මාරම ග්‍රේට්ෆුල්. ඒක මාරම ලොකු දෙයක් ඒගොල්ලෝ කරන සර්විස් එක. අපිට ඒ වෙනුවට මං යාළගෙන් ඇහුවා දැන් යාළා අපිට ෆ්‍රී ඔෆ් චාර්ජ් නේ දෙන්නේ. මං එතකොට ඒගොල්ලන්ගෙන් ඇහුවා අපිට ඒ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා. අපිට ඒගොල්ලන් ඩොනේට් කරන්න පුළුවන්. වොලන්ටරි සර්විස් කියලා එකක් තියෙනවා අපිට ඒක කරන්න පුළුවන්. එතකොට අපිට ඒකට රෙජිස්ටර් වෙලාද කොහොමද මට ප්‍රොසීඩ් එක දාන්නේ නැහැ. ඔයාලත් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඇත්තටම පින් සිද්ධාත් වෙනවා. අපිට ඒකේ ගොඩක් දේවල් කරන්න තියෙනවා. අපි දැන් කට්ටියම යන්නේ ඉන්නේ. මමත් අනිවාර්යයෙන්ම දැන් ට්‍රීට්මන්ට්ස් ටික ඉවර වුණාට පස්සේ ඊට පස්සේ කොණ්ඩේට ආවට පස්සේ මම අනිවාර්යයෙන්ම යනවා. ඇත්තටම ගොඩක් පින් සිද්ධ වෙනවා. අනික ඒගොල්ලෝ ඒ වෙලාවේ අපිට කරන උදව්ව ගොඩාක් වටිනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලොත් යන්න හැමෝටම පුළුවන් ඒකට මං හිතන්නේ යන්න. ගිහිල්ලා උදව් කරන්න, ඒ කියන්නේ ට්‍රීට් කරන්න, අරවා මෙව ගොඩාක් තියෙනවලු. ඉතින් ඒව කරන එක ඇත්තටම පින් සිද්ධත් වෙනවා. ඔයගොල්ලොත් බලන්න වොලන්ටරි සර්විසස් කරන්න පුළුවන් එකේ. ඊට පස්සේ බෑන්ඩ්ස් ගත්තේ නෝමල් shops වල තියෙනවා. Cool Planet එකෙන් ගත්තා. ඊට පස්සේ No Limit එකේ බලලා No Limit එකේ නම් මට හම්බුනේ නැහැ. තව ස්කාර්ෆ් එහෙම තියෙනවා. මේ කාලේ අපිට එක එක විදියට ස්ටයිල් කරන්න පුළුවන්. මම දන්නවා අපිට දුකයි. මටත් ඔයාලට වගේම දුක තිබ්බා. තාමත් තියෙනවා. දකින්නකොට ඒත් මේකට ඇඩප්ට් වෙන්න ඕනි. ඒක තමයි අපිට තියෙන එකම ඔප්ෂන් එක. හැම දෙයකටම අපි ඇඩප්ට් වෙනවානේ. ඉතින් අපිට මේ දෙයටත් ඇඩප්ට් වෙන්න පුළුවන්. එතකොට අපිට ස්ටයිල් කරන්න එක එකව ගන්න පුළුවන්. ස්කාර්ෆ් අනිවාර්යෙන් ගන්න. මේ කාලේ තමයි මං හිතන්නේ ලස්සනට ස්ටයිල් කරන්න පුළුවන් කාලේ. ඊට පස්සේ කොණ්ඩේ ආවම ඊටත් වඩා ස්ටයිල් කරන්න පුළුවන් ඒ ගත්තේ වලින්. මාත් ඉතින් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අහලා තිබ්බා කොණ්ඩේ දැන් කොහොමද ඇවිල්ලාද කියලා. කොණ්ඩේ මම කිමෝതെරපි ඉවර වෙලා සති දෙකකට පස්සේ ආපහු කොණ්ඩේ තට්ටි ගෑවා. මොකද මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම්. ඒක තනින් තන තමයි තිබුණේ. ඉතින් ඒක හරියන්නේ නැහැ. ඒ හින්දා සති දෙකකට පස්සේ දැන් සති දෙකමාරක් විතර ඇති මම මේ වීඩියෝ එක කරලා දෙකමාරක් විතර ඇති මම වීඩියෝ එකක් දාන්නම්. වීඩියෝ එකක් නැත්නම් ෆොටෝ එකක් දාන්නම්. මම ඒක ડોකියුමන්ට් කරන්න මේ තියෙන්නේ මගේ අපි ගිහින් ආවා 2 දැන් සති දෙකමාරක් විතර ඇති. මම කිසිම දෙයක් ඒ කියන්නේ මුකුත්ම බොන්නේ කරන්නේ නැහැ. මට ડોක්ටර් කිව්වා කිසිම දෙයක් බොන්නවත් කරන්නවත් එපා කියලා. හැබැයි මෙහෙමයි ඒක ඩිපෙන්ඩ් වෙනවා. සමහර අයට කියනවා බොන්න කියලා. බට් මට ડોක්ටර් කිව්වේ කිසිම දෙයක් බොන්නවත් එහෙම කරන්න එපා කියලා. හැබැයි මම තෙල් ගන්නවා. උඩ ගොඩක් අය තව අහලා තිබ්බ ප්‍රශ්න තමයි කොහොමද පොසිටිව් හිතන්නේ ගත්තේ කියලා. පොසිටිව් හිතන්න ගත්ත කියන්නේ මමත් සමහර දේවල් ගැන කම්ප්ලේන් කරනවා. ජීවිතේ මට මෙහෙම වුණොත් කොහොමද අනිත් අයට කොහොමද කියලා මම කම්පෙයාර් කරනවා. හැබැයි මේ ලෙඩේ හැදුනට පස්සේ අපි ජීවිතයත් මරණයත් අතර සටනක ඉන්නේ කියන එක තේරෙනවා. මම මේ සිංහලෙන් කියන්නේ හරිම අමුතුයි. හරිද? ජීවිතයත් මරණයත් අතර සටනක ඉන්නේ. හරිම නිකන් අර මේ ලෙක්චර්ස් දෙනවා වගේ නිකන් ඔයගලන්ට. එහෙම නෑ නේද? නිකන් ආච්චි කතා කරනවා වගේ. කමන්නේ. එනවා. ඊපස් මට නම් තේරුනේ ලෙඩක් හැදෙන්න ඕනේ නෑ මිනිස්සේ. කොහොම ජීවිතයත් මරණයත් අතර සටනක තමයි අපි ඉන්නේ කියලා. understand? එතකොට මට ගොඩක්ම කැන්සර් එක හැදෙන්නත් කලින් ඉඳන් මාස 5ක් ඇතුළත මට පුදුම දුකක්. ඒ කියන්නේ එක ප්‍රශ්න. ඒ කියන්නේ මගේ තව ක්වෙස්චන් එකක් අහලා තිබ්බා කොහොමද රිලේෂන්ෂිප් එක ඒ කියන්නේ බොයිෆ්‍රෙන්ඩ් කොහොමද ඒකට ඇඩප්ට් උනේ කියලා. ඇත්තටම කියනවා නම් ඒ පීරියඩ් එකේ මගේ රිලේෂන්ෂිප් එක බ්‍රේක් අප් වෙනවා. ඒකට මට ඒක ඩයග්නෝස් කරන්න අමාරුයි. ඒ කියන්නේ බැරි වෙනවා. ඒ කියන්නේ ගොඩක් කාලයක් යනවා. ඒ හැම දෙයක්මත් එක්ක මම ගොඩක්ම ප්‍රෙෂර් එකක ලොකු ටෙන්ෂන් එකක තමයි ඉන්නේ. ඉතින් එතකොට මම හැම වෙලාවෙම ගොඩක් බණ ඇහුවා. ඒක බොරුවට කියන දෙයක් නෙමෙයි. ඇත්තටම ඉතින් බණ ඇහුවා ඊට පස්සේ ඉරිත් ඇහුවා. මට මාසෙකමාරක් විතර අවුද ගන්න බැරුව හිටියානේ. එතකොට මම බණ අහනවා. රැයට මට නිින්ද යන්නෙත් නැහැ. මොකද බේත් නැහැනේ. එතකොට මම ඒකකටත් ඇහුවා. සින්දු අහන්නවත් එහෙම බෑ මට. එහෙම අහන්න කිසිම මූඩ් එකක් නැහැ. ඒත් අර දේවල් අහද්දී මාර්දියට මයින්ඩ් එක මාර්දියට රිලැක්ස් වෙනවා. ජීවිතේ කවදා හරි දවසක ඔයාලට තේරෙයි ඒක අඩුවක් නෙමෙයි. ඇත්තටම මේක ගොඩක්ම පොසිටිව් හිතන්න ගොඩක්ම හෙල්ප්ෆුල් කියලා. එතකොට මට ඒකෙන් තමයි ඇත්තටම මම හිතන්නේ ගොඩක්ම මයින්ඩ් එක හදාගන්න පුළුවන් උනේ.
කියන්නේ මේ හැම දෙයක්ම වෙන්නේ මොකක්ම හරි හේතුවකට කියලා අපිට තේරෙනවානේ. අන්න ඒ වගේ නිකන් ඊට පස්සේ අපි හැම වෙලාවෙම හිතන්නේ ඇයි මටම මේ දේ වෙන්නේ කියලා. නෙහෙම නැහැ. හැමෝටම මෙහෙම දේවල් වෙනවා. අපිට පේන්නේ නැහැ. අපි දන්නේ නැහැ. අපි කතා කරනකම් අපි අනිත් කෙනා ප්‍රශ්නයක ඉන්නේ කියලා දන්නේ නැහැ. ඇත්තටම මට ගොඩාක්ම කමෙන්ට් සෙක්ෂන් එකේ ගොඩාක් දේවල් ගොඩාක් අය ෂෙයා කරගත්තා. මට මාරම සතුටුයි. ඒගොල්ලන්ට හරියට ඒක ඇත්තටම මොටිවේෂන් එකක් වුණයි කියලා. ඇත්තටම කියනවා නම් I'm so grateful. මට ඇත්තටම මේ ස්ටෝරි එක ෂෙයා කරගත්ත එක මම දන්නේ නැහැ. මට ඇත්තටම හරිම සතුටුයි. ඔයාලට එකෙන් පොසිටිව් ඉම්පැක්ට් එකක් වුණා නම් මං හිතුවේ නෑ එහෙම කමෙන්ට්ස් මට කවදාවත් එයි කියලා. ඇත්තටම thank you. මම කවුරුවත් මම දන්නේවත් නැති අය. අන්න ඒක තමයි මට ගොඩක්ම වටින්නේ. මම දන්න කෙනෙක්ට වඩා දන්නේ නැති කෙනෙක් කිව්වම ඒ හැපිනස් එක මම දන්නේ නැහැ. මට හරිම සතුටුයි. ඉතින් එහෙම තමයි මම පොසිටිව් හිතන්න ගත්තේ. ඊට පස්සේ අනික අපිට සමහර දේවල් කන්ට්‍රෝල් කරන්න බෑ. එතකොට අපි හැම වෙලාවෙම මේ දේ වෙන්නේ මොකක්ම හරි දෙයකින් අපිව වළක්වන්න. කියන්නේ නරක දෙයක් වෙනවා නම් ඒකෙන් වළක්ව ගන්න කියලා හිතන්න. මාත් හැම වෙලාවෙම මෙහෙම හිතුවා. මට මේ දේ උනේ. ඒ කියන්නේ මම ස්ටෝරි එකක් කියන්න. මම සෙකන්ඩ් ඉයර් එකේදී ඕස්ට්‍රේලියා යන්න තමයි හිටියේ. සෙකන්ඩ් ඉයර් එකෙන් පස්සේ. ඒ කියන්නේ තර්ඩ් ඉයර් ඉන්ටර්න්ෂිප් එකෙන් පස්සේ හරි එහෙම නැත්නම් කොහොම හරි එහෙ සෙටල් වෙන්න තමයි හිටියේ. හැබැයි මට දැන් මේක ඩිටෙක්ට් වුණානේ. ඔය දන්නකො මම මේ ඕස්ට්‍රේලියා ගිහිල්ලා එතකොට මාව තනි වෙනවනේ. අම්මයි තාත්තයි නැහැනේ. අම්මයි තාත්තයි නැහැ. එතකොට මාව කවුද බලන්නේ? තේරුණාද? අන්න ඒ වගේ වැටෙන තැනක් තියෙනවා නම්. එතකොට ඔයාලා හැම වෙලාවෙම හිතන්න ඕනි මට මේ දේ උනේ මාව මොකක්ම හරි නරක දෙයකින් වළක්ව ගන්න කියලා. දැන් මම අර පිට රටක කොහේ හරි ගිහින් කවුරුවත් උදව් කරන්නවත් දන්න කෙනෙක් දන්න අය ඉන්නවා. හැබැයි තමන්ගේ ගෙදර තරම් තැනක් නැහැනේ නේද? තමන්ගේ යාළුවෝ, තමන්ගේ නෑදෑයෝ, තමන්ගේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා ඒ වගේ අය ඇත්තටම හොයාගන්න නෑනේ. එතකොට තනි වෙනවා. මම ඉතින් හැම වෙලාවෙම හිතන්න ගත්තා I'm so grateful. මට මේක ඇති වෙලා හරි මොකක්ම හරි වෙලා මාව දැන් මෙතන ඉන්නවා. අම්මයි තාත්තයි එක්ක මට ට්‍රීට්මන්ට්ස් කරන්න පුළුවන්. එහෙම මට එහෙම එකපාරට ගියාට පස්සේ එන්නත් බෑ. ඉතින් මම දන්නෙත් නෑ කිසිම දෙයක් එහෙ ගියාට පස්සේ. ඉතින් අන්න ඒ විදියට හිතන්න. ඊට පස්සේ මගේ ඉන්ටර්න්ෂිප් එක ෆුල් මම පික්මී එකට ඉන්ටර්න් PM කෙනෙක් විදියට තමයි වර්ක් කරේ. මට ඒත් ඔයාලා හිතන්න දෛවය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා මගේ මේ ස්ටෝරි එක අහලා මගේ කිමෝതെරපි ඉවර වෙනකන් ඩිසෙම්බර් ඉඳන් මගේ ඉන්ටර්න්ෂිප් එක ඉවර වෙන්නේ මේ වල මට work from home දුන්නා. ඔයාලා හිතන්න මම කොච්චර gratefulද කියලා. අපි හිතන්නේ නැති miracles අපේ ජීවිතේ වෙනවා. තේරුණාද? අපේ ජීවිතේ වෙනවා. හැම දෙයක්ම වෙන්නේ හොඳට කියලා හිතන්න. මං හැම වෙලාවෙම මටත් දුක හිතෙනවා. ඔයාලට වගේම තමයි මාත් අඬන ඕන තරම් අඬනවා. ඒ වුණාට අනිත් පැත්තට හැම වෙලාවෙම හිතන්න පොසිටිව්. මං හිතනවා ඒ විදියට ඔයගොල්ලෝ කාලයක් ඕක ප්‍රැක්ටිස් කරද්දී ඕකේ ඉබේටම එනවා. ඊට පස්සේ ආය ඔයාලට ඒක ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මොහොම තමයි. මම ඒක ප්‍රැක්ටිස් කරේ. මෙන්න මේ විදියට තමයි දැම්මේ. මාත් එක්ක යම්කෙකුට ඔයාලට තේරෙයි ඇයි මම මෙහෙම විග් එක දැම්මේ කියලා. ඉතින් ටචස් සර් මංගේ පිම්පල් දැන් චුට්ටක් ඇවිල්ලා ඉස්සෙල්ලම නම් ගොඩාක් වැටලා තිබ්බා. ඒ කියන්නේ ඒක නම් වැටෙන්න ගත්තේ කිමෝതെරපි පටන් ගන්නකොටත් නෙමෙයි මැදදිත් නෙමෙයි කිමෝതെරපි අන්තිමට තමයි වැටෙන්න ගත්තේ. කලර් එකත් වෙනස් වුණා. නේද? අයිලෑෂස් නම් නැති තරම්. පස් බලමු මේ වෙයිනේ. දැන් අපි යමු බලන්න ඉතින් කොහෙද යන්නේ කියලා. See you. Bye bye. අද මගේ ලාස්ට් පෙට් ස්කෑන් එක. ඔන්න ඕකට තමයි අපි ඉතින් ආවේ. ඒකයි මං කිව්වේ හරිම බයෙන් තමයි ෂුටක් ආවේ කියලා. ඉතින් කිමෝ වලින් පස්සේ ඇඟේ ඇතුලේ තව කැන්සර් සෙල්ස් ඉතුරු වෙලා තියෙනවද කියලා බලන්න තමයි අපි මේක කරන්නේ. ඉතින් ඇතුලට ෆෝන්ස් ගෙනියන්න බෑ. මං චූරි ක්ලිප්ස් වගේක් ගත්තා. මේ දැන් ඉතින් අපි ඉවර වෙලා එන ගම. හරිම මහන්සි පාටයි.
hope I get a good news. So at last, I'm saying හැමෝම පරිස්සමෙන් ඉන්න. See you. Bye bye.